සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ ගොඩක් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන් ආවේ. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ට ඩේලි ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන් සයිට් එකක් ගැන. ඉතින් මේ සයිට් එක ගැන කතා කරොත් එහෙම මේක ට්‍රේඩින් සයිට් එකක්. ඉතින් මෙන්න මේ ට්‍රේඩින් සයිට් එක හරහා ඔයාලට පුළුවන් ඩේලි ඉන්කම් එකක් ලබා ගන්න. ඉතින් මේකේ ඩේලි ඉන්කම් එකක් ලබා ගන්න කොහොමද කියලා අපි කතා කරමු. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකට මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. මෙන්න මේ ලින්ක් එක. ලින්ක් එකෙන් ආවට පස්සේ ඔයාලට මේ වෙබ්සයිට් එකේ මේ විදිහට ඉන්ටර්ෆේස් එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉස්සරම ඔයා මේකට රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් මේකට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේකේ පොඩි ඔප්ෂන් තියෙනවා. පොඩි ගේම්ස් වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මගේ ට්‍රේඩින් ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේකේ ඔයාලට ට්‍රේඩ් කරලා මුදල් උපයන්න තියෙනවා. ඉතින් ට්‍රේඩ් කරනවා කියවට ඔයාලට මේ ට්‍රේඩ් වලට අදාළ සිග්නල්ස් මෙයාලා ලබා දෙනවා. මෙන්න මේ විදිහට සිග්නල්ස් ලබා දෙනවා. ඉතින් මෙන්න මේ සිග්නල්ස් ගොඩක් වින් කරන සිග්නල්ස් තියෙන්නේ. ඉතින් මෙයාලා මේ දෙන සිග්නල් එකට අනුව ට්‍රේඩ් එකක් දාලා වාට ඉන්කම් එකක් ගන්න තියෙනවා. ඉතින් ට්‍රේඩින් කරනකොට මේක ඇවිල්ලා ට්‍රේඩින්ම නෙමේ මෙතන වාට තියෙන්නේ මෙන්න මේ තියෙනවා සිලෙක්ට් කරලා වාට ට්‍රේඩ් එකක් දාන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ මම හොයපු ඉන්කම් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. USD 646ක් වාට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බැලන්ස් එක ඔයාලට මම මේ ට්‍රේඩින් සයිට් එකේ ට්‍රේඩ් කරලා තමයි earn කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු එහෙනම් මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්නේ කොහොමද කියලා. ඔක්කොටම කලින් අපි මේකේ account එකක් හදන් ඉමු. ඉතින් ඔයාලට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා link එකක්. එන්නේ link එකෙන් ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ option එකට ගියාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ email address එකක් enter කරගන්න. මෙතෙන්ට ඊට පස්සේ මෙතන ඒ email address එක enter කරාට පස්සේ මෙන්න මෙතන වාට get verification code කියලා එකේ දුන්නාට පස්සේ verification code එක type කරගන්න එනවා. ඔයාගේ email එකට ඒ verification code එක. ඊට පස්සේ මෙතන හොඳ strong password එකක් දෙන්න. ඊට පස්සේ මෙතන මේ referral code කියන එක මෙන්න මේ විදිහටම තියෙනවා. පල්ලෙහා description එකේ දාලා තියෙන link එකෙන් අනිවාර්යෙන්ම එන්න ඕනේ. ඉතින් මම දැන් account එකක් හදලා තියෙන නිසා මම මගේ account එකට මෙන්න මේ විදිහට log වෙනවා. හරි. account එකට ආවට පස්සේ ඉස්සරවම ඔයා මේකට මේ website එකේ වැඩ කරන්න නම් deposit එකක් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ කියන්නේ මේ website එකේ ඔයාලට මුදල් යොදලා තමයි income එකක් ගන්න තියෙන්නේ. ඉතින් ඔයා deposit එකක් කරන්න කලින් මෙන්න මෙතන තියෙනවා calculator එකක්. මේ calculator එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයා ඒ කියන්නේ දැන් මේ ට්‍රේඩ් කරද්දී අපිට පුළුවන් මේ ට්‍රේඩ් කරන එක ස්ටෙප් ගානකට බෙදා ගන්න. ඒ කියන්නේ ඔයා නිකමට හිතන්න ඔයා දාන පළවෙනි ට්‍රේඩ් එක ලොස් වුණා. එමුණොත් එහෙම ඔයාට ඒක ඩබල් කරලා දෙවෙනි ට්‍රේඩ් එක විදිහට දාන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඒකත් ලොස් වුණොත් එහෙම ඔයාට ඒකත් ඩබල් කරලා දාන්න පුළුවන්. ඒ විදිහට මෙතන තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටෙප් ගානක්. ඒ කියන්නේ ස්ටෙප් 8කට ඔයාට මේක යන්න පුළුවන්. ඉතින් එයාලා සිග්නල් ගෲප් එකේ කියලා තියෙන විදිහට ස්ටෙප් 8න් එහා යන්නේ නැහැ මේ. ඒ කියන්නේ ස්ටෙප් 8න් එහා කොහොමදවත් මෙන්න මේ ලොස් එකක් යන්නේ නැහැ කියලා. දැන් නිකමට හිතන්න ඔයා මෙතනදී USDT 10ක් ඩිපොසිට් කරොත් එහෙම ඔයාට දාන්න පුළුවන් කොහොමද කියලා. නිකන් USDT 10ක් ඩිපොසිට් කරන කෙනෙක්ට 0.01යි පළවෙනි ට්‍රේඩ් එකට දාන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එකට දාන්න පුළුවන් 0.02.5යි. ඒ විදිහට තමයි ඔයාට මේකේ ඒ කියන්නේ ට්‍රේඩ් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන net balance එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා සාමාන්‍යයෙන් USDT 50ක් වගේ මේකට ඩිපොසිට් කරගත්තොත් සාමාන්‍යයෙන් සැලකිය යුතු ඉන්කම් එකක් ඔයාට මේකෙදි ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් USDT 0.049න් තමයි ඔයාට මෙතනදී පටන් ගන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයා මේකේ ට්‍රේඩ් කරද්දී මෙතන කැල්කියුලේටර් එකට ගිහිල්ලා ඔයා ගාන බලන්න. මම මේකට කීයක් දාන්න ඕනේද? මම මේකට කීයක් දැම්මොත්ද මට මේකෙන් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් කියන එක බලන්න. ඊට පස්සේ ඔයා නිකමට USDT 10ක් විතර දාන්න බලන්න. ඒකලා ඔයා අර තියෙන ස්ටෙප් වලට වැඩ කරන්න. ඊට පස්සේ ඔයා බලන්න ඉන්කම් එකක් ඔයාට මේකෙන් හදා ගන්න පුළුවන්ද කියලා. හරි. ඉතින් මේකේ ඔයාට මේ ට්‍රේඩින් පුරුදු වෙන්න සිමියුලේෂන් account එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ demo account එකක් මෙන්න මේ සිමියුලේෂන් කියන එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් ඔයාට
මෙන්න මේ විදිහට මේකට අදාළව ඉතින් මේකේ මම ට්‍රේඩ් එකක් දාන්න හැටි කියලා දෙන්නම්කො මේ ඩීමෝ account එකේ මම ඔයාලට පෙන්නන්න මම රියල් account එකට ගිහලා පෙන්නන්නම් කොහොමද ට්‍රේඩ් එකක් දාන්නේ කියලා මම ඩීමෝ එකේ මේ විදිහට පෙන්නන්නම් ඩීමෝ එකේ වාට කරන්න තියෙන්නේ මේක දැන් හැම එකක්ම නෑ මෙතන හැම දේම ඉතින් ඔයාට තියෙන්නේ දැන් සිග්නල් එකේ හිතන්නකො මේ විදිහට වාට සිග්නල් එකේ ආවා කියලා දැන් මෙතන මෙයාලා කියලා තියෙනවා කලර්ස් තෝරන්න. මෙතන එතකොට ටයිම් එක තියෙනවා. මෙතන තියෙනවා 1 minute 3 minute 5 minute time frame. එතකොට දැන් මෙතන මොකද්ද මේ යන්නේ? මෙතන යන්නේ කලර්ස්. මේ කලර්ස් වලටත් මෙතන අපිට දාන්න පුළුවන්. මේ ඊළඟට එන කලර් එක තමයි මෙතනදී අපිට තෝරන්න තියෙන්නේ. නිකන් හිතන්න ඊළඟට එන කලර් එක අපි green කියලා තෝරලා මෙන්න මෙතනින් අපි USDT එකක් මෙතන එක කියලා දාලා අපි මෙන්න මේ විදිහට ට්‍රේඩ් කියන එක දීලා මෙන්න මේ ට්‍රේඩ් කන්ෆර්ම් කියන එක දෙනවා. ඊට පස්සේ ඔන්න සක්සස්ෆුල් වුණා. ඉතින් මේක සක්සස්ෆුල් වුණාට පස්සේ මේ දාපු මයි ඕඩර් එක මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මෙන්න මෙතන අපි දාපු ඕඩර් එක බලා ගන්න පුළුවන්. ඒ දාපු ඕඩර් එකට අදාළව තියෙනවා. මෙතන ඒ අපිට ඒ රෙඩ් ග්‍රීන් කියන එකට අදාළව සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් බැරි වෙලාවත් ඊළඟට ග්‍රීන් එකක් ආවොත් එහෙම අපි මෙතනදී වින් කරනවා. තේරුණාද? මම මේ ඩීමෝ account එකට ඇවිල්ලා පෙන්නුවේ මේකේ ට්‍රේඩ් එකක් දාන්නේ කොහොමද කියලා. ඉතින් මේක ඊළඟ ඕන් ආවේ රතු එකක්. එතකොට මෙතනදී වින් කරේ නැහැ. හරි. අපි දැන් රියල් account එකට මේ යමු. මම මේ විදිහට රියල් account එකට යනවා. රියල් account එකට යන්න මෙන්න මේ B අකුරක් තියෙනවා මෙන්න මෙතන. ඒක සිලෙක්ට් කරන්න නැත්නම් ඔයාලට මෙන්න මේ home එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා BTC 28 කියලා අන්න ඒකට වාට යන්න පුළුවන්. හරි මේ වෙද්දි මගේ බැලන්ස් එක $645ක් තියෙනවා. ඉතින් දැන් මම මේකේ සාමාන්‍යයෙන් පටන් ගන්නේ 0.5න්. ඒ කියන්නේ $0.5න් දෙනටමයි තියෙන බැලන්ස් එකට අනුව 0.5න් තියෙන්නේ. දැන් මේ සිග්නල් එක දාන්න අපිට ටයිම් එකක් නැහැ. මෙතන ටයිම් එක යනවා. අපි යමු සිග්නල් ගෲප් එකට. හරි. කලින් සිග්නල් එක ලොස් වෙලා තියෙනවා. දැන් අපි බලමු අලුතෙන් දෙන සිග්නල් එක කොහොම වෙයිද කියලා. දැන් මේ ඩ්‍රෝ එක ඉවර වෙන්න ඕනේ සිග්නල් එක අලුතෙන් එන්නට. හරි ඒකත් ලොස් වෙලා තියෙන්නේ. එතකොට අපිට දාන්න පුළුවන් USDT එකෙන් පටන් ගන්න පුළුවන්. ඔන්න මෙතන තියෙනවා සිග්නල් ටයිප් එක. මෙතන මේ අංකේ බලන්න අගට තියෙන 622 තියෙන්නේ. ඊවන් කියලා තමයි තියෙන්නේ මෙතන. එතකොට අපි බලන්න ඕනේ මෙතන ඊවන් කොහෙද තියෙන්නේ කියලා. හරි. මෙන්න මෙතන තමයි ඊවන් කියන එක තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මෙතන ඔය ටයිප් ටික ඔක්කොම තියෙනවා. ඊවන් සිලෙක්ට් කරලා මම USDT එකක් දාලා ට්‍රේඩ් කියන එක දෙනවා. හරි මං ගාව ලොකු බැලන්ස් එකක් තිබ්බට මම එහෙම ලොකු බැලන්ස් එකක් තිබ්බා කියලා ඒක ඔක්කොම එකවර දාන්න යන්නේ නැහැ. මොකද එතකොට ලොස් වෙනවා. අපි හිමීට මේකේ දවසට කියන්නේ අපිට ඇති වෙනකම් මේකේ ට්‍රේඩ් දාන්න පුළුවන්. මේකේ 524ම සිග්නල් දෙනවා. එතකොට මේ සිග්නල් එකට ඔයාලට කරන්න තියෙන එක දෙයයි මෙන්න මේ සිග්නල් එක ගාවට ආවා. කලින් සිග්නල් එක මේ තියෙන්නේ. මේක ලොස් වුණාද ප්‍රොෆිට් වුණාද කියලා තමයි එතන එනවා වින් කරාද කියලා. හරි ඒකත් ලොස් වෙලා ඔන්න බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට දීලා තියෙනවා ස්මෝල් එකක්. මෙන්න මේ පීරියඩ් අංකේ බලා ගන්න 623. ස්මෝල් එකක් තමයි දීලා තියෙන්නේ. එතකොට මම කරන්නේ ස්මෝල් එකක් ගියා. මේක මම 2.1 මම 3ෙන් වැඩි කරලා දානවා. ඒ කියන්නේ 2.5ෙන් වැඩි කරන්න ඕනේ. 2.5ෙන් වැඩි කරනකොට මම 3ෙන් වැඩි කරලා දානවා. මම ට්‍රේඩ් කියන එක මේ විදිහට දෙනවා. හරිද? දැන් ඔන්න අපි දීලා තියෙන්නේ. එතකොට මේ ටයිම් එක කවුන්ට් වෙනවා. ඉතින් ඔයා දකින්න ඇති කොහොමද ට්‍රේඩ් එක දාන්නේ කියලා. සිග්නල් එකේ දෙන එක මෙන්න මෙතනින් සිලෙක්ට් කරලා amount එක මෙතනින් සිලෙක්ට් කරලා මෙන්න මේ ට්‍රේඩ් කියන එක දෙන්න පුළුවන්. මගේ බැලන්ස් එක 645ක් තිබ්බා. දැන් තියෙන්නේ 641යි. ඒකට හේතුව මම මෙතනදී ට්‍රේඩ් එක දාලා තියෙන නිසා. හරි BTC එකට යමු ආයේ. හරි ඔන්න තප්පර 3ක් තියෙනවා තව. අපි බලමු මේක බින් කරයිද මේක ලොස් වෙයිද කියලා. හරි ඔන්න ඒකත් ලොස් වෙලා තියෙන්නේ. ඊළඟට දීලා තිනවා බිග් එකක්. ඉතින් අර ස්ටෙප් 8කට කඩා ගන්න කිව්වේ එන්න ඒක නිසා. ඉතින් මම දැම්මේ 3යි කලින් පාර දැම්මේ මම මේකට දාගන්නවා
amount එක හැටියට 13ක් දාගන්නවා. හරි. trade කියන එක දෙනවා. big එකක් තියෙන්නේ. trade එක මට දාගන්න බැරි වුණා. time එක out වුණා. ඉතින් අපි බලමු trade එක ඒ කියන්නේ මට දාගන්න බැරි වුණා. time එක out වුණා. මම select කර ඉද්දි මට time එක අපි බලමු. ඒකත් loss වෙලා තියෙන්නේ. දැනට බලා ගන්න පුළුවන් මේ 1යි 2යි 3යි 4යි 5ක් loss වෙලා තියෙන්නේ. දැන් odd එකක් ආයේ අපිට දීලා තියෙනවා දාන්න කියලා. හරි මම දානවා මේ විදිහට odd එකක් select කරලා USDT 25ක් දානවා. මම මේ විදිහට odd එක select කරලා USDT 25ක් දානවා. නිකන් හිතන්න ඔයා මේ signal දිහා බලන්න ටිකක්. මේ බලද්දි ඔයාට තේරෙනවා මෙතනදී ඔයා නිකන් හැම වෙලේම දින සිග්නල් එකට දාන්න යන්න එපා. මේ විදිහට ටික වෙලාවක් යද්දි මේ වගේ loss ගොඩක් යන වෙලා තියෙනවනේ. සාමාන්‍යයෙන් මේකේ උපරිම loss යන්නේ 8යි. එතකොට නිකන් හිතන්න ඔයා 7 වෙනි loss එකට එනකල් ඇවිත්ලා තියෙනවා. ඒ කියන්නේ හැබැයි trade එකක් දාලා දැක්කා ඔයා එනවා. එතකොට ඔයාට 8 වෙනි සිග්නල් එක මෙයාලා දුන්නාට පස්සේ ඔයාට full capital එකම ඔයාට use කරන්න පුළුවන්. full capital එකම use කරන්න පුළුවන් කියන්නේ මොකද ඔයා දන්නවා 8 වෙනි සිග්නල් එක අනිවාර්යෙන් win කරනවා කියලා. ඒ නිසා full capital එකම ඔයාට use කරන්න පුළුවන්. දැන් අපි බලමු ඊළඟ සිග්නල් එක මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක ඔන්න win කරලා තියෙනවා. අපි බලමු අපි balance එක refresh කරලා 665ක් වෙලා තියෙනවා ඔන්න මගේ balance එක. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් 665ක් වෙලා තියෙනවා. 645යි මගේ balance එකේ තිබ්බේ. ඉතින් 665ක් වෙලා තියෙනවා. ඒ balance එක ඉතින් ඔයාලට පේන්නේ නැති $20ක් මම මේ වෙලාවෙම හෙව්වා. ඉතින් $20ක් කියන්නේ අපි රුපියල් 300 ගාණක් ගුණ කරත් රුපියල් 6000ක වගේ මුදලක් මම ඔයාලට live earn කරලා පෙන්නවා. ඉතින් මේකට මේ වගේ balance එකක් ඔයාලට තියෙන්න ඕනේ. මේ වගේ ලොකු ගණන් income එකක් ගන්න නම් ඒත් අපිත් හිමීට මම දකින්න ඇති $48ක් මෙතනදී ඇවිල්ලා තියෙනවා balance මගේ profit එක හැටියට. ඉතින් ඔයා දකින්න ඇති ඉස්සරලා මේකේ මේ මම දාපු trade තියෙන්නේ. ඉතින් මේ step ගණන් ගිහිල්ලා මේ profit තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයා වුණත් දකින්න ඇති මම මේකේ දාන්නේ පොඩි balance එකකින් තමයි ඉස්සරවම පටන් ගන්න. ලොකු balance මම දාන්න යන්නේ පොඩි balance වලින් තමයි දාලා පටන් ගන්න. ඒ දාලා ඉවරලා තමයි මේකේ income එක generate කරගන්න යන්නේ. ඔයා අනිවාර්යෙන් signal group එකේ විදියට trade දාන්න. ඔයා මේකේ system එකක් අල්ලගත්තොත් ඒ විදියට දාන්න යන්න. හරි ඉතින් මම මේකේ ඔයාට deposit එකක් දාන්න හැටි කියලා දෙන්නම්. මට deposit එකක් දාන්න හැටි කියලා දෙන්න බැරි වුණා ඔයාලට. deposit එකක් දාන්න මෙන්න මේ top up කියන button එකට click කරන්න. ඊට පස්සේ මෙතනදී TRC20 කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක TRC20ත්ම තියන්න. ඊට පස්සේ ඔයා මෙතනදී deposit කරන ගාණ මෙතනදී select කරන්න පුළුවන්. 10ක් නම් 10ක් 20ක් නම් 20ක් ඔයා 30ක් නම් 30ක් මෙතන type කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙන්න මේ 10ක් top up කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ deposit address එකක් දීලා තිනවා. මේකට ඔයා USDT වලින් deposit කරලා ඒකේ screenshot එකක් මෙන්න මෙතෙන්ට screenshot එකක් ගහගෙන ඒක upload කරන්න තියෙන්නේ. ඉතින් ඔයාට එන්නේ මේ විදිහට deposit එකක් කරගත්තා. මෙන්න මේ confirm කියන එක දුන්නාට පස්සේ ඔයාගේ deposit එක මේකට successful විදිහට වැටෙනවා. ඉතින් මෙතනදී withdrawal එකක් ගන්න මෙන්න මේ withdraw කියන එකට යන්න ඕනේ. ඉතින් withdrawal එකක් ගන්න කලින් මම මේකේ තව option එකක් තියෙනවා පෙන්නලා ඉන්නම් ඔයාට. ඉතින් මේකේ ඔයාට යාළුවන්ට invite කරලත් මෙතනදී income එකක් ලබා ගන්න පුළුවන්. හරි. මෙතනදී මේ invite කියලා option එකක් බලා ගන්න පුළුවන්. මේකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න මේකේ commission base ඔයාට income එකක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවන්ට invite කරලා commission එක 100%ක් ඔයාලට ගන්න පුළුවන් level 1. ඒ කියන්නේ යාළුවෙකුට invite කරපුවාම 100%ක් ඒ කියන්නේ එයා $100ක් trade කරා නම් ඔයාලට $1ක් එනවා. ඒ කියන්නේ එයා $10000ක trade කරා නම් එයා ඔයාලට $100ක් එනවා. ඉතින් එයා $10000ක trade කරන්න නම් ලොකු වෙලාවක් එයාට යන්නේ නැහැ. එක මිනිස්සෙට $10000ක් දවසටම ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් referral income එකක් generate කරගන්න පුළුවන් නම් ඒකත් ඔයාට extra income එකක් හැටියට ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලට පුළුවන් නම් referral income එකකුත් හදාගන්න යාළුවන්ට යාළුවන්ට share කරලා මේකේ
වැඩි කරගෙන යන්න. ඉතින් ඒට අමතරව මෙතන බලා ගන්න පුළුවන් ඉන්වයිට් ලින්ක් එක තියෙනවා. මෙන්න මේ ලින්ක් එකෙන් තමයි ඔයාට රෙෆරල් කට්ටියව ජොයින් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාට මෙතනදී ටුඩේ රෙවෙනියු එක, යස්ටර්ඩේ රෙවෙනියු එක ටික බලා ගන්න පුළුවන්. මෙතන ගියාට පස්සේ ඔයාගේ ඉන්න ටීම් එක බලා ගන්න පුළුවන් level 1, level 2, level 3 වගේම total income එක, today, yesterday income මේ ටික ඔක්කොම ඔයාට බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් යමු මේකේ withdrawal එක ගන්න කොහොමද කියලා බලන්න. මෙන්න මෙතන withdraw කියන එකට යනවා. ඊට පස්සේ මෙතනදී ඔයාට ඇඩ්‍රස් එක බයින්ඩ් කරන්න එනවා. ඒ කියන්නේ මෙන්න මෙතනදී TRC20 USDT ඇඩ්‍රස් එක බයින්ඩ් කරන්න එනවා. ඉතින් ඒ වගේම මෙතනදී USDT ඇඩ්‍රස් එක බයින්ඩ් කරලා ඒකට ඊමේල් එකට එනවා වෙරිෆිකේෂන් කෝඩ් එක එකක් දෙන්න ඕනේ. ඒක දීලා ඉවරලා මෙතන කන්ෆර්ම් කියන එක ඔයාට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනදී ඔයා amount එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ amount එක කීයක්ද ඔයා ඩිපොසිට් withdraw කරන්න කියලා amount එක type කරගෙන ඔයාට withdraw කියන බටන් එක දෙන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ පොඩි ගේම් එකක් ප්ලේ කරලා ඔයාට පුළුවන් මේ වෙබ්සයිට් එක හරහා ලොකු ඉන්කම් එකකට යන්න. ඒ කියන්නේ මම වගේ ඔයාට හොඳ ඉන්කම් එකකට යන්න පුළුවන්. මේ විදිහට ඔයාට ඩිපොසිට් එක දාන්න තියෙන්නේ, withdrawal එක කරගන්න තියෙන්නේ. ඉතින් හැමෝටම පුළුවන් මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්න. මේකේ අර තියෙන rules වලට අනුව වැඩ කරොත් ඔයාට මේ වෙබ්සයිට් එක හරහා ලොකු ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මේ සිග්නල් ගෲප් එක හරහා දෙන සිග්නල් වලටම ඔයාලා ට්‍රේඩ් කරන්න. ඉතින් එන හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදට මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම මේ වෙබ්සයිට් එක වැඩ කරලා හොඳ ඉන්කම් එකකට යන්න.